සමාජ මාධ්‍ය තුල අතිශය ජනප්‍රිය කවිකාරියක ලෙස බොහෝ දෙනා හඳුනාගත් නදීෂානි තරංගිකා මොරගහේන පාසලේ දරුවන්ට අකුරු කළ ගුරුවරියක වූවාය. පියකරු සිනහවකින් නිරන්තරයෙන් මුව සරසාගත් ඇය මොරගහේන පාසලේ 5 වසර දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කළ ආදරණීය ගුරුමවක්. කෙසේ නමුත් අවාසනාවන්ත ලෙස ඇයගෙන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී උණුසුම් කතාබහක් මතුව ඇත්තේ ඇයගේ වියෝව පිළිබඳ පුවත් වාර්තා වීමෙන් අනතුරුවයි. කළුතර කැරිඩෝ වෙරළේ තිබී අභිරහස් ලෙස මියගිය ඇයගේ නිසල දේහය සොයාගෙන තිබුණා. තවමත් ඇගේ අභිරහස් මරණය පිළිබඳ විමර්ශන කළුතර දකුණ පොලිසිය මගින් සිදු කරමිනුයි පවතින්නේ. 1984 වසරේ උපත ලැබූ ඇය දහසක් දරුවන්ගේ අනාගතය ආලෝකවත් කළ ගුරුවරියක ලෙස කාගෙත් ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියකි. මැයි මස 1 වෙනිදා ඇය මෙලෙස දිවියෙන් සමුගෙන තිබීම ඇයව හඳුනන සියලු දෙනා දැඩි කම්පනයට පත් කිරීමට හේතු වී තිබේ. මූලික තොරතුරු අනුව මේ සියදිවි හානි කර ගැනීමක් බවට සැකකෙරෙන අතර ඇයගේ හදිසි වෙන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද බොහෝ පිරිස් අතිශය සංවේදී සටහන් තබා තිබුණා. ඉතින් පාසලේ හිටපු ලස්සනම හා අහිංසකම ගුරුවරියගේ වියෝව ගැන ඇයව දන්න හදවතකින් ඇසුණු සංවේදී කතාවයි මේ. ඉතින් මේ ලස්සන හිනාවට කොහොම නිවන්සුව කියන්නද? ඉස්කෝලේ ඇතුලේ දැක්ක ලස්සනම හිනාව ආයේ දකින්න නැතිවෙයි. ඕන වෙලාවක දැක්කත් හිනා වෙලා කතා කරන ඉස්කෝලේ හිටපු අහිංසකම ගුරුවරියක් එක දවසක්වත් ඉගෙනගෙන නැති වුණාට මල්ලිගේ පන්තියේ ටීචර් කියලා දැනගත්තාම සතුට හිතුණා. අදටත් ඒකට හේතුව දන්නේ නෑ. ඒ වුණාට හරිම දුකයි. මොනා කරන්නද? ඉස්කෝලේට ඇවිල්ලා අවුරුද්දක්වත් ගෙවුනේ නෑ. දැක්ක දවසේ ඉඳන් හිතට කාවැදුන හරි ලස්සන ටීචර් කෙනෙක්. ඊයේත් අන්තිම වතාවට ටීචර්ව දැක්කා. ඒ දැක්ක අන්තිම දවසත් ඒක වුණ හැටි හිතාගන්න බෑ. මට මෙහෙම ලියන්න වුණ හේතුව දැන්ටමත් මට හිතාගන්න බෑ. මහා අමුතු විදිහේ දෙයක් දැනෙන්නේ. ප්‍රදේශවාසීන් සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ටී-ෂර්ට් එකක් සහ ඩෙනිම් කලිසමක් ඇය එම මොහොතේ ඇඳ සිටි බවයි. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.